හොඳයි පින්වත් නෝනා මහත්මිය. දැන් ඒ පින්කමක් කරනකොට අපි ඒ සතර අපායෙන් මිදෙන එක නිවන් දකින්නවා කියන එක වැඩි ඔහිතන්න ඕනේ නැහැ. එහෙමයි. ඒක අවසානයේ කරන ප්‍රාර්ථනාව. පින්කමේදී අපි හිතන්න ඕනේ දැන් අපි මේ පින්කම මට කුසල හිතෙන් අලෝභ, අදෝස, අමෝහිත වෙල්ලේ. ඒතර කුසල හිත කියලා කිව්වහම ලෝභය නැහැ, දේශය නැහැ, මෝහය නැහැ, මෝඩකම නැහැ. ඒතර මෙන්න මේ අලෝභ, අදෝස, අමෝහිත වෙල්ලේ යුතු මට මේ පින්කම කරගන්න ලැබේවා. ඒතර දැන් අපි බුද්ධ පූජාවක් කරනවා, බුද්ධ වන්දනාවක් කරනවා. අපි ඒ විදිහට පින්කම කරලා ඉවර වෙලා අවසානයේ ප්‍රාර්ථනාව තමයි අතෙන්ද ගන්නෙ. මේ සියලු පුණ්‍ය කර්මයන්ගේ ශක්ති බලයෙන් කිසිම දවසක සතර අපායට නම් නොවැටේවා. ඊළඟට මේ පුණ්‍ය කර්මයන්ගේ ආශිර්වාදයේ බලයෙන් මට නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා නිරන්තරයෙන් ඇසුරු කරන්නට ලැබේවා. ඒ උතුමන් වහන්සේලාගේ ධර්මය අනුගමනය කරන්නට ලැබේවා. ශ්‍රාවකයන් වහන්සේලා අනුගමනය කරන්නට ලැබේවා. නිවන් දකිනාතෙක්ම සත්පුරුෂ ආශ්‍රය ලැබේවා. මේ වගේ ප්‍රාර්ථනාවන් කරන්නේ අර කුසලයේ අපි උත්පාදනය කරලා ඉවර වෙලා. ඒ නිසා පළමුවෙන් කළ යුත්තේ අපි කුසලයක් හදාගන්න එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට පින්වත් නෝනා මහත්මියතර ඒ කුසලයේ කියන එක අපි තේරුම් කරගන්න ඕනේ. අපි කෙනෙක් හිතන්න පුළුවන් කුසලයේ කියන එක අපි චෛත්‍ය ගාවට ගියාම, බෝධි ගාවට ගියාම ලොකු කුසල් හැදෙනවායි කියලා. හැදෙනවා තමයි. හැබැයි අපි හිත යොදන්න ඕනේ. ඒ කුසලේ හදාගන්න අපි හිත යොදා ගන්න ඕනේ. මේ ඉන්න ජීවමාන බුදුරජාන් වහන්සේ උන්වහන්සේටයි මගේ මේ নমස්කාරය, මගේ මේ පූජාව. මේ වගේ අර ඒ තැන් වලට ගිහිල්ලා බුද්ධ සංඥාව ඒ වගේ හිතේවිල්ල හදාගෙන අපි කටයුතු කළොත් තමයි අර කුසලයේ ප්‍රබලත්වයක් නිර්මාණය වෙන්නේ. ඒ කුසලය තමයි අපිට අර ගොඩාක් ප්‍රබල කුසලයක් බවට පත් වෙන්නේ. ඒ නිසා කුසලයේ අල්පානිසංස වෙන කුසලයක් තියෙනවා, ප්‍රබලානිසංස වෙන කුසලයක් තියෙනවා. මම පුංචි උදාහරණයකින් කියන්නම්. දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ නම පිණ්ඩපාතේ වඩිනවා. වඩිනකොට අපි මොනවා හරි දෙයක් දැක්ක, දානයක් දැක්ක, දුවගෙන ගිහිල්ලා පාත්‍රයට දැම්මා. එහෙමයි. ඒතර පින්වත් නෝනා මහත් මේකත් දීමේ කුසලයක් තියෙනවා. හැබැයි ආනිසංසය ගත්තොත් අපිට වස්තුව ලැබෙනවා. හැබැයි අනිත් දේවල් ලැබෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපි තව කෙනෙක් දකිනවා ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. මං මේ දේ ඉක්මනින් අරන් ගිහිල්ලා ස්වාමීන් වහන්සේට බොහොම ගරු කරලා, ඒ වගේ මේ දේ පූජා කරලා, නැවතත් ගරු කරලා ප්‍රාර්ථනාව කරනවා. මෙන්න අනේ ස්වාමීන් වහන්සේට පතන බෝධියකින් නිවන් දකින්න ලැබේවා. මටත් මේ දානමය පුණ්‍ය කර්මයන්ගේ හේතුවෙන් මාර්ගඵල නිවන් දකින්න ලැබේවා. අන්නේ කුසලය ගොඩාක් ඉහළ ආනිසංසයක් ලැබෙනවා, වස්තුවක් ලැබෙනවා, නුවණක් ලැබෙනවා, පින්කමේ ආනිසංසයක් ලැබෙනවා. අන්නේ වගේ අපේ මේ පින්කම අඩු ආනිසංස ගන්න පුළුවන්, වැඩි ආනිසංස ගන්න පුළුවන්. ඒ නිසා වැඩි ආනිසංස ගන්න පුළුවන් පින්කම් කරන්න නම් අපි මේ පූජා භූමියට එන තැන ඉඳන්ම ඒක පුළුවන් තරම් සකස් වෙනවා. එහෙමයි. විශේෂයෙන් ගෙදරින් පිට වෙනකොටම සකස් කර ගන්නවා. අතරමඟ එනකොටත් බුදු ගුණයක් කර හිතා ගන්නවා. මෙතනින් ඇතුල් වෙනකොටත් බුදු ගුණයක් කර හිතා ගන්නවා. වඳුම් පිදුම් කරලා යනකොටත් බුදු ගුණයක් කර හිතා ගන්නවා. ඔය අතීතයේ අපි අහලා තිනවනේ. පාදකේ වැලි කැටියෙත් පිහලා යන්නේ. ස්වාමීන් වහන්සේ. පාදකේ වැලි කැටියෙත් පිහලා යන්නේ. එහෙමයි. ඉතින් අතීතයේ අපි අහලා තියෙන. ඒ තරම් කල්පනාවෙන් අනේ මෙතනදී මම බොහොම ගෞරවයෙන් මම පින් දහම් කළා. ඒ නිසා මට මේ වැලි කැටයකටවත් හානියක් වෙන්න ඕනේ නැහැ. මේ පූජා භූමිය තුළ. අන්න ඒ වගේ ඒ අය බොහොම කල්පනාවෙන් පින් දහම් කළ බව සඳහන් වෙනවා. ඒ නිසා කුසලය වැඩි ආනිසංස ගන්න නම් අපි ඒ පිළිබඳ වැඩි අවධාරණයක් තිබ්බොත් තමයි හොඳ ආනිසංසයක් ගන්න පුළුවන් වෙන්නේ.